හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? අද ඉතින් සාදරයෙන් පිළිගන්න වෙනද වගේ මගේ YouTube channel එකට. ලස්සන දණක් හොයාගෙන යන ගමන් තියෙන්නේ අදත්. කට්ටිය දන්නේ දියවෙනියල්ල. දැන් මේ වැහි කාලේ අද නම් වැස්ස නැහැ හොඳට පායනවා. ආසනාව තමයි ඉතින්. අද වැස්ස නැහැ වුණාට මේ වැහි කාලේ හොඳට වතුර දින කාලේ අපි ඉතින් ලස්සන දියවෙනියල්ල හොයාගෙන යන්න හදන්නේ. මාත් එක්ක ඉතින් අද ඇල්ල බන්න යන්න මේ ඉන්නමයි ගමන් සගියා. ඇත්ත එක්ක තමයි අද යන්නේ. මේ දැන් මෙතන මේ ලස්සන නිසා මෙතන ෆොටෝස් ටිකක් ගහලා එහෙම තමයි යන්නේ. ඔයාලට මෙතනට නිකන් එන්න පාර කිව්වොත් ඔයාලා කොළඹ ඉඳන් එනවා නම් බලංගොඩ ටවුන් එකට එන්න. බලංගොඩ ටවුන් එකට ඇවිල්ලා බලංගොඩ ටවුන් එකෙන් දාන්න කල්දොර පාර. ඒ කියන්නේ බලංගොඩ රවුන්ද බෝඩ් එකේ තින්නේ. රවුන්ද බෝඩ් එකෙන් බදුල්ල පැත්තට දාලා බදුල්ල පැත්තට දාද්දී ආයි ඔයාලට දකුණට පාරක් තියෙන්නේ. ඒ පාර. ඒකේ ටිකක් දුර එනකොට ඔයාලට හම්බෙන රජවක හන්දිය කියලා. මුලින්ම හම්බෙන හන්දිය එක තමයි. ඒ හන්දියෙන් දකුණට පාරක් තියෙනවා. දකුණට පාරේ දාන්න. දාලා එද්දී ටිකක් දුර යනකොට මේ වගේ තුපන් හන්දියක් හම්බෙනවා. මෙතනින් කොන්ක්‍රීට් පාරක් තියෙනවා. මෙතනින් පල්ලෙහාට කාපට් පාර. මේ කාපට් පාරේ පල්ලෙහාට තමයි යන්න ඕනේ. එතන ඉඳන් කිලෝමීටර් 9ක් වගේ කියලා තමයි කිව්වේ. දැක්කන view එක මාර ලස්සනයි මෙතනට. ෆොටෝස් එහෙම ගන්න මරුම ලොකේෂන් එක. මෙතන ෆොටෝස් ටිකක් එහෙම ගහලා බියල්ල පැත්තට යනවා ඉතින්. ඉතින් යන්න තියෙන පාර මාර ලස්සනයි පාර දෙපැත්තම. සමන්ලව රක්ෂිතයේ තියෙන්නේ දෙපැත්තෙම. මේක අධිආරක්ෂිත කලාපයක් ඇතුල් වෙන්න තහනම් මේ කැලේ ඇතුළට. අනිත් එක ඇතුල් වෙන්න තහනම් වගේම මේක අයිනේ නැවතිලා ඉන්නත් තහනම්. අපි අර උඩ ඉඳපු හරිය අවුලක් නැහැ. එතනින් පල්ලෙහාට තමයි යන්න තහනම්. ඒ කියන්නේ තහනම් කියන්නේ ඉන්න දෙන්නේ නැහැ. ඒක හරියට අවවාදය කියලා ගහලා දෙන හැමතැනම බෝඩ්. මොකද මේවා අධිආරක්ෂිත කලාප. ලංකාවේ තියෙන වටිනම පරිසර පද්ධති මෙව්වා. ඒ නිසා ඉතින් මේවා ඇස්සේ හෝන් ගගහ එහෙම නියම් නාඩගම් අඩු වගේ කරන්න එපා. මේ දින මාර ලස්සන. ඒ වුණාට නවතින්න එපා කියලා බෝඩ් දාලා තියෙන නවතින්න එපා. නැතුව කෙලිම පල්ලෙහාට යන්න. ඒ ලස්සන බලාගෙන යන්න නඩගම. මාර ලස්සනයි. යාළුවනේ ඔන්න ඉතින් ගමනාන්තයේ පේනවා. මේ තියෙන්නේ ගමනාන්තය. මෙතන තමයි අපි යන්න ඕනේ. අපි ඔහොම ඉස්සරහට එද්දී දියවෙන්න ඉස්කෝලේ හම්බුණා. දියවෙන්න ඉස්කෝලෙත් හම්බෙලා එතනින් එහෙම එනකොට වෙලක් හම්බෙනවා වලට. පාර දෙපැත්තෙම වෙල. මේක විතරයි වෙලකට හම්බුනේ නේ. මේ වෙලෙන් බලද්දි වලට පේනවා මේ ඇල්ල. අද නම් වතුර තියෙනවා හොඳට. අපි මෙහෙම ඉන්නේ ළඟටම ගිහිල්ලා බලමු. ඔයාලට ඉතින් මෙහෙම යන්න තියෙන්නේ. ඔතන ඉස්සරහා වෙ පේන්නේ තොරණ. එතනින් මේ පන්සල ඇතුළට ගිහිල්ලා පන්සලෙන් අඩිපාර වැටලා දිනවා කියලා ගමේ කෙනෙක් කිව්වා. අපි එහෙම බලමු. මේ කුඹුරුත් තී බැල කරපු කාලේ. ලස්සන හේල්මලු ක්‍රමයට කුඹුරු තියෙන්නේ. ඒක හරි ලස්සනයි කුඹුරුත්. මේ දියැල්ලෙන් තමයි ඉතින් මේවටත් වතුර දෙන්නේ. අල්ල ළඟටම ගිහිල්ලා බලමු. හරි යාළුවනේ ඉතින් මෙතනින් හම්බෙනවා දේවගිරි රජමහා විහාරයේ මකර තොරණ. මෙතනින් තමයි ඇතුළට යන්න ඕනේ. මේ පාර දිගේ තමයි ගෙලින්ම යන්න තියෙන්නේ. යාළුවනේ ඉතින් ඇල්ල පටන් ගන්න දැන් ආවා. පොඩි හයික් එකක් තියෙනවා කිලෝමීටර් 2ක විතර උඩට. මෙතන බෝගහක් පේනවා. පන්සලේ අපි අදන පල්ලෙහෙන් බයික් දැම්මා. එතනින් පන්සලේ මෙතන උඩ ගාල්ලට නැග්ගට පස්සේ ඔයාලට මෙතන මේ තියෙන බෝධිය මේ බෝධිය පේනවා. මේ බෝධිය ගාවින් මෙතනින් මේ උඩහට පාරක් වැටලා තියෙනවා. ඒ පාර දිගේ තමයි යන්න ඕනේ. යාළුවනේ පන්සලේ එන්න මේ හරියෙන් අපි බයික් දැම්මා. පන්සලේ පාකින් එකේම දාලා මේක දියවෙන්න පන්සල දියවෙන්න ගමේ මේ බෝධියක් පේනවද ඔයාලට මෙතන මේ මොචලින්ද නාගදරණයේ පිළිමයත් එක්ක දෙන බෝධිය තියෙන මෙහෙන් කළුවලක් තියෙනවා. මෙතනින් තමයි පාර වැටලා තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට පාරක් තියෙනවා. ඒ පාරේ යන්න එපා කිව්වා. මෙතනින් මේ උඩට තියෙන පාරේ යන්න ඕනේ.
කිලෝමීටර් 2ක විතර පොඩි හයික් එකක් තියෙනවා උඩට යන්න. එහෙම ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. අපිට කිව්වේ නම් දිගටම මේ පාර දිගේ උඩටම යන්න කිව්වා. පල්ලෙහාට තියෙන පාරවල යන්න එපා කිව්වා. දකුණට හැරෙන්න කිව්වා හැමතැනින්ම. දකුණට හැරිලා යන්න කිව්වා හැමතැනින්ම. ටිකක් පාර හොයාගෙන යන්න ඇති සමහර විට. යාළුවනේ පාර වැරදිලා ඇල්ලේ පල්ලට ආවේ. අදනේ උඩ පාරක් තිබ්බේ. අපි උඩ පාරේ යන්න ඕනේ. මේ ඇවිල්ලා තියෙන පල්ලෙහාට. එතරම් මාර ලස්සනයි මේ තියෙන තැන. හරි කට්ටිය ඉතින් පාර වැරදිලා දියල්ලේ පල්ලෙහා ගෑල්ලට ගියා. පල්ලෙහා ගෑල්ලට ගිහිල්ලා දැන් ආයි ආපස්සට එනකොට පාර හරිද කියලා ආයි පාර හම්බුණා. හැමතැනින්ම උඩහට එන්න තියෙන්නේ. කොහෙන්වත් පල්ලෙහාට යන්න එපා. යන්න දෙන හැමතැනකින්ම උඩහට යන්න. උඩහට හරි පාරට සෙට් එක දැන් අපිට හරි පාර සෙට් වෙලා තියෙන්නේ. තනිකර ගැලේ මැද්දෙන් යන්න තියෙන්නේ. නැග්මම විතරයි. මහන්සි දැන් ටික. එක දිගට නැග්ගෙන ආවා. පාරත් හරිදලා වැඩිපුර දුරකුත් ගියානේ. මහන්සි ඉතින් එන කැරෑව තියෙන්නේ. ටොපි කොලයක්වත් දුන්නේ නැහැ විනාශ කරන්න දෙන්න කට්ටිය. දාඩිය නාලා යාළුවනේ ඉන්නේ. ඔවත් එක්කනේ මහන්සි මේ පල්ලෙහාට ප්‍රපාතේ තියෙන්නේ මෙතනේ. අපි මේ යන්නේ පොඩි ගැට්ටක් දිගේ. එතනින් පල්ලෙහාට ප්‍රපාතේ. අනිත් එක මේ කොළරොඩු විස්සනවා ගොඩක්. පාරෙද්දි බලාගෙන ඉන්න මේ හරිය පොඩ්ඩක් ලොකු ප්‍රපාතයක් තියෙන්නේ. පල්ලෙහාට එනත් නැහැ. මෙතන නම් පොඩ්ඩ ඇඟිල්ලට ගිහලා තියෙන්නේ. තව ඉස්සරහට පොඩ්ඩක් ගියාම ගල්කුළු දෙකක් මැද්දෙන් තියෙනවා. නේ? චූරි පාරක් තියෙන මේ. පල්ලෙහාට ප්‍රපාතේ. අපිට යන්න තියෙන මේ පොඩ්ඩ. මේ ප්‍රපාතේ. ඒ ටික පොඩ්ඩක් බලන් යන්න. යාළුවනේ අපි දැනට ආවා. මෙතන විශ්ව හැදෙන ලස්සනක් තියෙන්නේ. යා ගන්න බෑ මාරව ලස්සන වරම්බල. ීදුම් පාර වගේ මාර සැඩ උතුර පාරක් තියෙන්නේ. මාර ලස්සනයි. කියන්න වචන නෑ. ඒක ඔයාලත් ඇවිල්ලා බලන්න මේක ලස්සන. පුදුම ලස්සනක් තියෙන මෙතන. ඉන්නේ දෙන්නත් එක්ක හොඳට මෙතන යාළුවනේ මේ පින්න ඇවිල්ලා මෙතන පොඩ්ඩක් ලිස්සනවා. බලාගෙන මෙතනට ආවම පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න හොඳ. අර පල්ලෙහාට ගියොත් ගල් වලට එහෙම ඇදලා තුවාල වෙන්න පුළුවන්. යාළුවනේ ඉතින් පල්ලෙහාට බැස්සා. දැක්කම ලස්සන. එතන මාර ලස්සනයි. මේ දියැල්ල ගැන කිව්වොත් මේක උසින් මීටර් 60ක් උසයි. මෙතන උඩවල ජලාශයම හොඳට පේනවා. මට ෆෝන් එකෙන් ඒක වෙන්නන්න විදියක් තිබ්බේ නැහැ. ෆෝන් එකේ කැමරාවට ඒක අහුන්නේ.
ඒකට ඔය මෙතනට ගිහලා ස්ක්‍රීන් බලද්දී ඒක හොඳට පේනවා. අනිත් එක මාරම ලස්සනක් ඒ දියඇල්ලේ තියෙන්නේ. ඔයාලත් ඉතින් ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. විනාශ කරන්නේ නැතුව මේවා ඇවිල්ලා ලස්සන බලලා යන්න. හරි එහෙනම් ඉතින් මම අදට මෙතන වීඩියෝ නවත්තනවා. ආයෙ තවත් ලස්සන තැනකින් හම්බෙමු ඉතින්.